සර්පෙක් කෑවහම කළ යුතු සහ කළ යුතු නැති දේවල් මොනවද? ඉස්සෙල්ලාම කියන්න කළ යුතු දේවල් මොනවද කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ සර්පයා කෑම ලක්කු මිනිසයාගේ බය නැති කරන එක. ඊපස්සේ සර්පයා දෂ්ට කරපු තැන හොඳට සබන් දාලා හොදන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි දැන් අතක් නම් අතක මුදු දාගෙන ඉන්න පුළුවන්, තව බ්‍රේස්ලට්ස් දාගෙන ඉන්න පුළුවන්, මොනවා හරි තදට බැඳන් ඉන්න දෙයක් තියෙන්න පුළුවන්. ඒක අයින් කරන්න ඕනේ. සහ දැන් කකුලක වගේ නම් තදට කලිසම් අරන් ඉන්නවා නම් මේස් අරන් ඉන්නවා නම් මේස් දාගෙන හිම ඉන්නවා නම් ඒව බුරුල් කරලා සැහැල්ලු කරන්න ඕනේ. දැන් අතක් නම් කෑවේ ඒ අපි උඩරින් බලන්න ඕනේ ඒ අත නොසෙල්වා තියාගන්න. කකුලක් නම් කෑවේ එහෙම. ඒ කියන්නේ අපි අර චලනය කරනවා වැඩි වෙනකොට අර විෂ ලේ වලට මිශ්‍ර වෙන්න තියෙන chance එක වැඩි වෙනවා. ඒක නිසා අතක් හරි කකුලක් හරි නම් ඒක නොසෙල්වා තියාගන්න ඕනේ හොස්පිටල් එකට එනකම්. ඊට පස්සේ කරන්න ඕනේ දැන් patient කියනවා නම් එයාට ගොඩක් රිදෙනවා වේදනාවයි කියලා. හැබැයි දෙන්න ඕනේ පැරසිටමෝල් විතරයි. දෙනවා නම් හැබැයි patient සිහිය තියෙන්න ඕනේ. patient සිහිය නැත්තම් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ වතුර පෙනහළ වලට ගිහිල්ලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා සිහිය තියෙනවා නම් පැරසිටමෝල් විතරක් දෙන්න. අනිත් ඒවා වෙන මොකුත් දෙන්න යන්න එපා. ඊට පස්සේ කරන්න ඕනේ හොඳම දේ තමයි ඉක්මනට ළඟම තියෙන හොස්පිටල් එකකට අරන් යන එක. ඊළඟට මම කියන්නේ සර්පෙක් කෑවහම නොකළ යුතු දේවල් ගැන. සමහර මිනිස්සු ඉන්නවා සර්පයක් කාපු තැන අර එතන කපන්න යනවා. ඊට පස්සේ නැත්තම් කටින් උරලා විස ගන්නවා කියලා එහෙම දේවල් කරන්න යනවා. ඒ වගේ දේවල් කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අර වේදනානාශක තියෙන්න පුළුවන් එක එක මිනිස්සු ගාව ඒ මං කිව්වා කලින් පැරසිටමෝල් දුන්නට කමක් නැහැ සිහිය තියෙන මිනිස්සු ඉන්නවා කියලා. පැරසිටමෝල් අරගෙන කිසිම වෙන බෙහෙතක් දෙන්න යන්න හොඳ නැහැ වේදනානාශක කියලා. ඒ වගේම තමයි ඇල්කොහොල්, මත්ද්‍රව්‍ය වගේ දේවල්, කසාය, තැඹිලි වතුර, ඒ වගේ දේවල් දෙන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි දැන් සර්පයා දෂ්ට කරාට පස්සේ මිනිස්සු ඒ දෂ්ට කරපු සර්පයාව හොයන්න බලනවා. ඒ වගේ දේවල් වලට ටයිම් එක වේස්ට් කරන්නේ නැතුව ඉක්මනට ඉන්නවනම් හොස්පිටල් එකට ගෙනියන එක හොඳයි. නැත්තම් අර සර්පයාගේ හැඩරුව එහෙම කියන්න පුළුවන් නේ. ඒ දේවල් කියන්න පුළුවන් හොස්පිටල් එකට. නැත්තම් ටයිම් එක වේස්ට් කරන්න එපා සර්පයාව අල්ලන්න. ඉක්මනට වහාම තියෙන ළඟම හොස්පිටල් එකට patient අරන් යන්න.